සත්තු පැනගන්නේ කඹයක් ගන්නවා ඉක්මනට. මේක අපේ අවස්ථාව පුතේ. මෙතනින් පැනගමු. මොනවා? රැකියේ බණ දෙන්නද? ඔව්. ඔයගොල්ලෝ එනවද අපිත් එක්ක? ටිකක් ඉස්සලා බලන්න අපිට කන්න වේල් තුනක් ලැබෙනවා. කාටවත් බය නැතුව සර්කස් එකේ ජීවත් වෙන්න පුළුවන්. ඔව් හොඳට හිතලා බලන්න යන්න ඉස්සලා. තමුසට පිස්සුද? තමුසදන මම මරා ගන්නද? ඔයා එන්නේ නැත්නම් මං එනවා. පොඩි එකා මේ පිස්සු ගෙනින්න පගෑනියේ. එහෙනම් ඔයා මෙහෙ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට තමයි මම ටික කාලයක් ඉල්ලුවේ. හැමදාම හොරින් කරන්න බෑනේ මේවා. හොරෙන් තමයි මිනිස්සු මේවා කරන්න වෙන්නේ. ඒක දැනගෙන දෙන්නම් පටන් ගත්තේ. කෙලවරක් තියෙන්නත් එපා. මට ටික කාලයක් දෙනවා මිනිස්සුયો. මොකක් හරි කොනක් අල්ලගන්නකම්. ගබාරට දමල ගහන්න ඉන්න බෑනේ. මං දන්නවා ඔයාට ඕනේ දෙපැත්තෙම කන්න. තමුසි ගොළුවේ තියෙන මනස්ගත වලට මම පරි නැහැ. මුලින්ම මට මානසිකව වද දෙන එක නවත්තනවා. නැත්තම් මට වෙන්නේ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක්. මං එනවා පුතා. මං යනවා. ළමයා කතා කරනවා. කවදා හරි මාව නැති වෙන්නේ ඒකින්ද තමයි. අයිසේමගේ දරුවා. ගල්ලන්ට කවුරු? දරුවෝ විතරද? ඒ ගෑණි තනියෙන් හදාගත්ත ළමයි නෙමෙයිනේ. මගෙත් ලේ. පුතේ මටත් සීතල. මටත් වගකීමක් තියෙනවා. ඔව් මටත් තේරෙනවා දැන් වගකීම් මතක් වෙන්නේ ඇයි කියලා. අනේ මේ මොන බම්බුවක් කරගන්නවා. තමුසි කියන වෙලාවට කියන විදියට එන්න. මං අවුරුදු 18 20 පොඩි කොල්ලෙක් නෙමෙයිනේ. ඔයාට ඕනේ මාව මගහරින්න. තැනක් හොයාගන්න පැටියෝ. තාත්තේ මෙතන හොඳයි අදට නව.